Hi ළමයි. ඉතින් මං ආලව හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ second vlog එකට. මම අද ඔයාලත් එක්ක share කරගන්නේ මවුස් කැලේ කියන ලස්සන ගමේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මවුස් කැලේට ගියපු කෙනෙක් නම් දන්නවා ඇති මවුස් කැලේට යන්න තියෙන මස්කෙලිය හරහා. මෙන්න මේ මවුස් කැලේ ජලාශය පහු කරගෙන තමයි මවුස් කැලේ සමන් දේවාලයට යන්න තියෙන්නේ. අර ඈතින් පේන සමන් දේවාලේ මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ සමන් දේවාලේ ඉඳන් එළිය බලද්දී හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ ටිකේ වහින්නේ නැති කාලෙට නටබුන් මතු වෙනවා කියලා කියනවා. ඔයාලා අහලාති කොත්මලේ ගැන අන්න ඒ වගේ. සමන් දේවාලය තුල හරිම කාම් වටපිටාවක් තියෙන්නේ. හරිම මයින්ඩ් එකට හරිම රිලැක්ස් එකක් දෙන වටපිටාවක් තමයි සමන් දේවාලේ තියෙන්නේ. ඉතින් ඔයාලා මේ පැත්තේ යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සමන් දේවාලෙට යන්න. මවුස් කැලේ ජලාශය පොඩි ෂෝට්ස් ක්ලිප් දෙකක් මම ගත්තා. මොකද එතන ඇත්තටම වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියා ලක්ෂපාන පැත්තට. මේ වගේ ලස්සන පාරකින් තමයි ලක්ෂපානට යන්න තියෙන්නේ. ෆයිනස් කස් මැදින් හරිම ලස්සන පාරක්. ඉතින් ඒ view එක ඔයාලා දකින්න ඕන හින්දා මම ෆුල් වීඩියෝ එකම මේකට අප්ලෝඩ් කරා. හරිම ලස්සනයි. මේ ලක්ෂපානට යන අතරමඟදී තවත් ලස්සන දෙයක් අපිට හම්බුණා. ඒ තමයි සප්ත කන්‍යා කියන කඳු වැටිය. අර ඈතින් පේන්නේ කඳු වැටිය. ඉතින් ඔයාලා අහලා ඇති කඳු පන්ති 7ක් තියෙනවා. ලොකු ගුවන්අන්තරක් සිද්ධ වුණේ මෙන්න මේ උස කඳු වැටිය කියලා තමයි කියන්නේ. එදත් ඇත්තටම මීදුම වැඩි දවසක්. ඒක නිසා හරියටම කඳු පන්ති අපිට පේන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ මේ තියෙන ලක්ෂපානට යන පාර ගොඩක් පටු පාරකින් තමයි යන්න තියෙන්නේ. ඔයාලා ගියපු කෙනෙක් නම් දන්නවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඈතින් බලද්දි ලක්ෂපාන අපිට පේන්නේ. ඉතින් ලක්ෂපානත් බලලා ඊට පස්සේ අපි යන්න තමයි ප්ලෑන් කරේ.